හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවා YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි හලාවත ප්‍රදේශයේ ගොවිපලකට තමයි ආවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න අපේ අලුතෙන් හිතන සුපිරි කොල්ලෙක් ඉන්න ෆාම් එකක් තමයි මේක. ඉතින් ඔන්න විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපෙන් කලින් පැටව අරගෙන අපේ තාක්ෂණීය දැනුම යටතේ ඉතාමත් හොඳින් වර්ධනය වෙන ගොවිපලක් මේක. ඉතින් ඔන්න එයාලගේම අදහසක් අනුව හදපු ෆාම් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කූඩුවේ පොඩි වෙනස්කම් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට බ්‍රොයිලර් සතුන්ට බර වැඩි කරගන්න අපිට මම කියලා තියෙන සටට් පෝ සිස්ටම් එකේ යන්න පුළුවන්. ඒ වගේම බිත්තර දාන කිකිලියන්ගෙත් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න කේජ් සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙකටම ගැලපෙන්න කේජ් සිස්ටම් කියන්නත් පුළුවන් මේකට. එහෙම නැත්නම් සටට් පෝ සිස්ටම් කියන්නත් පුළුවන්. ඉතින් එයාගෙම අපේ තරුණ මල්ලි කෙනෙක්. ඉතින් හොඳ බුද්ධියක් තියෙන තාක්ෂණික කටයුතු ගැන අලුත් දේවල් අප්ඩේට් කරන කෙනෙක් විදිහට එයාගේම නිර්මාණයක් විදිහට මේ කූඩුව හදලා තියෙනවා. ඉතින් ඔන්න අපිට බලන්න පුළුවන් මම පෙන්නන්නම් මේ කූඩුවේ මොකද්ද තියෙන වැදගත්කම කියලා. ඉතින් මේ කූඩුව බැලුවොත් ඔයාලට පෙනෙයි. මම මෙහෙම පෙන්නන්නම්. ටිකක් රාත්‍රී කාලේ හින්දා ටිකක් පැහැදිලි නැති වෙයි. නමුත් හොඳට බලන්න මේක යා තට්ටු දෙකකට ගහලා තියෙනවා. මේක තට්ටුව කරන දැන් අපි පත්තර එලලා සතු දාන්න සූදානම් කරලා තියෙන්නේ මෙතන. මේක ඇත්තටම බ්‍රොයිලර් සඳහා තමයි අපි කූඩුව ගහලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ අපි බ්‍රොයිලර් නෙමෙයි දාන්නේ. අපේ අදිසි අවශ්‍යතාවයකට අපිට මේක බිත්තර දාන කිකිලියන් තමයි මේක දාන්න වෙලා තියෙන්නේ. නමුත් අපි මේක හැදුවේ ඇත්තටම බ්‍රොයිලර් දාන්න. ඉතින් මේකේ කූඩුව ගැන කිව්වොත් ඔයාලට පේනවා ඇති මේක තට්ටු දෙකක් තියෙනවා. ඉතින් මේක තට්ටුවක්. ඊට අමතරව මේක එක තට්ටුවක්. මේකේ අපි යටින් බැලුවොත් මේ දැල ගහලා තියෙන්නේ. මේක ප්ලාස්ටික් දැල. ඉතින් ටිකක් අඩු වියදමෙන් අපි මේක හදලා තියෙන්නේ. ඉතින් දාලා මේක තට්ටු දෙකක් විදිහට මෙතන අපි අතට මේ බාර් එක ගහලා තියෙන්නේ. මේක ප්ලේට් එකක් දානවා. මේකේ මෙයාලගේ ජරාව ටික මේ ප්ලේට් එකට තමයි වැටෙන ඩ්‍රොපින් ටික. ඒක අයින් කරන්න පුළුවන් වෙන්න. ඊටම සරල විදිහට ගහලා තියෙන්නේ. ඉතින් මේ ප්ලේට් ටික අයින් කරලා ජරාව අයින් කරන්න පුළුවන්. ඒ වගේම යට තට්ටුවකුත් තියෙනවා. ඉතින් මේවයි තාමත් හදන් යන ගමන් තට්ටු දෙක ගානේ මේ දෙපැත්තෙම ගහන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඇත්තටම බ්‍රොයිලර් සතුන් වගේ හදනවා නම් හොඳ විදිහට මේක හොඳ බරක් ගන්න පුළුවන්. වහල ටිකක් අපි වැඩිපුර උස්සලා තියෙනවා. ඉතින් ඔයාලට පෙනේ කූඩුවත් එක්ක බලුවොත් වහල ටිකක් වැඩිපුර උස්සලා මේකේ උෂ්ණත්වය අවම කරලා තියෙන්නේ කූඩුවේ. ඉතින් ඉතාමත් හොඳට කූඩුව හදලා තියෙනවා අඩු වියදමෙන්. ඉතින් ඔයාලට පෙනේ ගොඩක් අය කල්පනා කර ඉන්නවා මේවා කරන්නේ කොහොමද. ඉතින් ඒකට හොඳ පිළිතුරක් තමයි මේක වැඩි හිතන්නේ නැතුව බොහොම සරලව හරියට සතුන්ට අවශ්‍ය විදිහට මේක වැඩේ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේකට බිත්තර දාන සතුන් තමයි අද දාන්න යන්නේ. ඔයාලට පේන ඇති මේක සාමාන්‍ය උස ගහලා තියෙනවා. මේක මෙතනින් ප්ලේට් එක වැටෙනවා. ඒතර සතුන්ට එහා මෙහා යන්න බැරි වෙන අපි ඉදිරියේදී මේක තව ටිකක් වැඩි දියුණු කරනවා. දැනට සතුන් දැමීමේ අරමුණෙන් අපි මේක හදලා තියෙනවා. බ්‍රූඩින් වලට දැන් සූදානම් කරන් යන්නේ. ඉතින් තාක්ෂණිය අතින් ගත්තාම සමහර වෙලාවට මේක කොටුවල බ්‍රූඩ් කරන එකේ පොඩි ගැටලු තියෙනවා. නමුත් අපි ඒ සියලු බාධක විදලා අපිටම අවශ්‍ය විදිහට වැඩේ කරන් යනවා. මොකද නිරන්තරයෙන් අවධානය දෙනවා නම් සත්තුන්ට ඕනම තැනක හදන්න පුළුවන්. ඉතින් අවධානය තමයි ඕනේ. ඉතින් මෙන්න බලන්න මේ කූඩුව මම ඉදිරියටත් පෙන්නන්නම් ඔයාලට මොකක්ද කියලා. ඉතින් ලේසියෙන්ම කිව්වොත් මේක යකඩ බාර් ගහලා ඒක උඩ එක තට්ටුවක් ගහලා ඉතින් මේ මම කියපු අපේ ගොවිපලේ ඉන්න මල්ලිම තමයි මේ සියලු වැඩ කරගන්නේ. යාම තමයි පාස්සන ඒවා මේවා සියලු දැනුම යා සතුයි. ඉතින් යාම තමයි මේ කූඩු ගහන ඒවා ඒ හැමදේම කරගන්නේ. ඉතින් ඔන්න ඉදිරියේදීත් අපි අරන් එන්නම් මේ වීඩියෝ මේ කූඩුවේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් දැනට මම ඔයාලට අදහසක් ගන්න තමයි පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ආපු වෙලාවේ අපි පැටව අරගෙන දැන් ඇවිල්ලා ඉන්නේ. පැටව දාලත් මම වීඩියෝ එකක් අරන් එන්නම් පස්සේ. ඉතින් එහෙනම් මේ වගේ තාක්ෂණික උපදෙස් ගන්න පැටව ලබා ගන්න සියලු දේ සඳහා මට අමතන්න අපේ ඇනිමල් YouTube channel එකට subscribe කරලා තියන්න. ඒ වගේම මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. ඉතින් මේ වගේ අලුත් දේවල් කරන්න, ඒ වගේම කුකුල් පාලනය ඕනෑම කටයුත්තක් සඳහා මාව සම්බන්ධ කරගන්න. අපට අවශ්‍ය ඕනම උපදෙසක්, ඒ වගේම අවශ්‍ය පැටවුන්, ලේයර් පැටවුන්, බ්‍රොයිලර් පැටවුන්, ගංගකිලි පැටවුන්, මේ වගේ ඕනම සියලුම පැටව වර්ග අපි ගාව ඉන්නවා අඩුම මිලට. ඉතින් කතා කරන්න මගේ නම්බර් එක තමයි 0.783 451 494 0.783 451 494. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.